අපරට ඉන්දියන් සාගරයේ දූපතක්ව පිහිටීම නිසා අපරට අපේ රටේ භූමි ප්‍රමාණය වගේ 8 ගුණයකට ආසන්න මුහුදු සීමාවක් හිමි වෙලා තියෙනවා. ඒ වගේම අපේ රට දූපතක් හින්දා අපිට කිලෝමීටර් 1620ක වෙරළ තීරයකුත් හිමිව තිබෙනවා. ඉතින් මේ මුහුදු සීමාවන් මේ වෙරළ තීරයන් අතර ආරක්ෂක කටයුතු, ජාතික ආරක්ෂාව සම්බන්ධ සියලුම ආරක්ෂක කටයුතු සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින්. ඉතින් මොවුන් මේ ප්‍රමුඛ කාර්යභාරයට අමතරව විශේෂයෙන්ම ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඔවුන්ගේ ප්‍රමුඛ කාර්යභාරයට ජාතික මෙහෙවරට අමතරව මොන වගේ කාර්යභාරයක් ඉටු කරන්න කියලා තමයි අපි අද අලුත් දිනක් වැඩසටහනින් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව පිහිටුවා වසර 16ක් මෙම මාර්තු මාසයට සපිරනවා. ඒ පිළිබඳවත් අපි අද අලුත් දිනක් වැඩසටහනින් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සාකච්ඡාවට අපිත් සමග සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වගේම මාධ්‍ය ප්‍රකාශක කොමඩෝරු ප්‍රසාද් ජයසිංහ මහතා. ඔබතුමාව ගෞරවයෙන් පිළිගන්නවා වැඩසටහනට ආයිබෝවන්. අයිබෝන් සුබාසන. කොමඩෝරුතුමනි අපි සාකච්ඡාවට පිවිසුමක් විදිහට මුලින්ම දැනගන්න කැමතියි මේ වසර 16ක ගමන් මඟ කොයි වගේද වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ? ඔව් සුබාසන බොහොම ස්තුතියි. මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා රූපවාහිනී සංස්ථාවට වෙරළාස් දෙපාර්තමේන්තුවට වසර 16ක් නිමිති කොටගෙන මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව. ඉතින් අපි 2010 වසරේ මාර්තු 4 තමයි වෙරළාස් දෙපාර්තමේන්තුව ස්ථාපනය කරන්නේ. විශේෂයෙන්ම මේක බහුවිධ කාර්ය සේවාවක්, සන්නද්ධ නොවන සේවාවක් විදියට තමයි මේක ස්ථාපනය කරන්නේ. ඉතින් මේකේ ප්‍රධානතම අරමුණ තමයි ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ, ඒ වගේම දේශීය ජල තීරය, ඊට යාබදව තියෙන සමුද්‍රීය කලාප සහ ගැඹුරු මුහුදේ සමුද්‍රීය ආරක්ෂණය, ඒ වගේම සුරක්ෂිතතාවය සහ පවිත්‍රතාවය සහතික කොට මේ සම්බන්ධයෙන් පනලා තියෙන මේ සමුද්‍ර නීතින් ඒ වගේම අනපනත් ක්‍රියාත්මක කිරීම තමයි අපේ ප්‍රධානතම අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් මේ අරමුණ අපිට ලබා ගැනීමට මේ ක්‍රියාත්මක කිරීමට විශේෂයෙන්ම 2009 අංක 41 දරන වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු පනත මගින් අපිට අවශ්‍ය බලය සහ අධිකාරිය අපිට ලබා දීලා තියෙනවා. මම මේක සුභාසන මේ සරලවම කිව්වොත් විශේෂයෙන් මේ පොලිසියට, ශ්‍රී ලංකා පොලිසියට මේ ගොඩබිම් මෙහෙයුම් සඳහා දීලා තියෙන බලතලම තමයි අපේ මුහුදේදී වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි ශ්‍රී ලංකාවේ ප්‍රදේශ 4ක් වෙන් කරගෙන, ඒ කියන්නේ උතුරු, නැගෙනහිර, දකුණු සහ බටහිර කියන ප්‍රාදේශිකයන් 4කට වෙන් කරගෙන අපි අපේ මෙහෙයුම් කටයුතු දැන්ට සිදු කරනු ලබනවා. ඒ වගේම තමයි වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේ දැනට දකුණු ප්‍රාදේශිකයට අනුයුක්තව මිරිස්ස ප්‍රදේශයේ අපි පිහිටුවලා අපේ මෙහෙයුම් කටයුතු සිදු කරනවා. ඒ වගේම මම කැමැති පසුගිය මේ වසර 16ක් පුරාවටම සුභාසන අපේ සියලුම පාර්ශවකරුවන් සමග එකතු වෙලා අපේ මේ වෙරළාස් දෙපාර්තමේන්තුවේ දැක්ම සමකාමී සමුද්‍රීය පරිසරයත් තුළින් ජාතික සුභසිද්ධිය ආරක්ෂා කිරීම කියන මේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා අපි ඉතාමත්ම කැපවීමෙන් රාජකාරී කටයුතු කරනවා. ඒ වගේම මම මේ අවස්ථාවේ විශේෂයෙන්ම මතක් කරන්න කැමති මේ වෙරළාස් දෙපාර්තමේන්තුව ආරම්භයේ සිටම මේක පිහිටවීමට පුරෝගාමීත්වය දක්වමු සහ මේ දක්වාම අපිට නායකත්වය, ඒ වගේම මාර්ගෝපදේශකය දක්වපු සියලුම අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් මේ අවස්ථාවේ මම ගෞරවපූර්වකව සිහිපත් කරනවා. ඒ වගේම තමයි දැනට වර්තමානයේ අධ්‍යක්ෂක ජෙනරාල් ධූරය දරන රියැඩ්මිරල් රොහන් ජෝසප් මැතිතුමා, එතුමාගේ නායකත්වය, ඒ වගේම එතුමාගේ මාර්ගෝපදේශකත්වයේ මත අපි දැනට අපිට මේ පැවරලා තියෙන රාජකාරීන්, කාර්යයන් සහ මේ අපේ දැක්ම සාක්ෂාත් කරගන්න අපි උපරිම උත්සාහයකින් අනෙකුත් පාර්ශවකරුවන් සමග ඉතාමත් සමීප සම්බන්ධතාවයකින් යුතුව අපි රාජකාරී කටයුතු අපේ දැනට ක්‍රියාත්මක කරනවා. කොමඩෝරුතුමනි, අපි ප්‍රමුඛ කාර්යභාරයට අමතරව මොන වගේ කාර්යභාරයන්ද වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් සිද්ධ වෙන්නේ? ඔව් සුභාසන, අර මම කලින් කිව්ව පරිදිම මේ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව පිහිටෙව්වෙම මේ බහුවිධ කාර්ය සේවාවක් ලෙස. ඉතින් අපිට විශාල පරාසයක රාජකාරී, ඒ වගේම කාර්යයන් ප්‍රමාණයක් අපිට පැවරලා තියෙනවා. මම මේ ප්‍රධානතම කාර්යයන් අපි පෙළ ගැස්සුවොත් අපිට විශේෂයෙන්ම අපි පැය 24 පුරාවටම අපේ සමුද්‍ර කලාපයන් වල වෙරළ තීරය,
ඒ වගේම ගැඹුරු මුහුදේ ආවේක්ෂණ කටයුතු අපි සිදු කරනු ලබනවා. ඒ වගේම තමයි අපිට තියෙන ප්‍රධානතම ගැටලුවක් මේ රටට දිවෙන් දූපතක් වීම නිසා අපිට තිබෙන මේ මත්ද්‍රව්‍ය මුහුදු මාර්ග ඔස්සේ ගලා ඒම. ඉතින් මේක අපි වැළැක්වීමට විශාල වැඩපිළිවෙලක් දැන්ට අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම තමයි මිනිස් ජාවාරම්, ඒ වගේම නීතිරෝධී භාණ්ඩ ප්‍රවාහනය රට තුළට සහ රටින් පිටතට ගෙන වැළැක්වීමට අපි කටයුතු කරනවා. ඒ වගේම තමයි අපිට තවත් සුවිශේෂී කාර්යභාරයක් අපි පැවරිලා තියෙනවා මේ විශේෂයෙන්ම තෙල් විසිරුම්. එහෙම නැත්නම් තෙල් කාන්දීම් සිදු වුණාම සාගරයේ මුහුද ආශ්‍රිතව ඉතින් ඒ සම්බන්ධයෙන් පාලනය සහ කළමනාකරණය අපි පළමු ප්‍රතිචාරකයා විදිහට අපි මේක සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා. ඒ වගේම අපි ස්වභාවික ව්‍යසනයන් වලදී රටට අපදාවක් සිදු අවස්ථාවලදී ජීවිත මුදවා ගැනීමට ඒ වගේම උන්ට අදාළ පහසුකම් සැපයීමටත් අපි වගකීමක් පැවරලා තියෙන අපි ඒ සම්බන්ධයෙන් සූදානම්ව සිටිනවා. මීට අමතරව වෙරළ සංරක්ෂණය ඒ වගේම වඳ වී යන සාක සහ මුදාශ්‍රිත සත්ව විශේෂ අපි සංරක්ෂණයට අපි කටයුතු කරනවා. ඒ වගේම පරිසර පද්ධතින් මේ විශේෂයෙන්ම කඩොලාන සහිත මේ තිරසාර පරිසර පද්ධති ආරක්ෂා කිරීමටත් ඒවා නැවත වගා කිරීමටත් අපි සහයෝගය ලබා දෙනවා. ඉතින් මේ වගේ අපේ විශේෂයෙන්ම තවත් කිය යුතුම කාරණයක් තමයි මේ අපිට පැරලා තියෙන ලොකුම වගකීමක් තමයි අපේ මුහුදු කලාපයන් තුල අනතුරට පත්වන නාවිකයන් සහ දීවරයන්ගේ ජීවිත මුදවා ගැනීමත් ඔවුන්ගේ දේපල සුරක්ෂිත කිරීමත්. ඒ වෙනුවෙනුත් අපි පිපැවැසි අතර පුලාම අපි විශේෂයෙන්ම නාවික හමුදාව සමග එකතු වෙලා මේක අපි ඉටු කරන්න අපි කැපවීමෙන් අපි රාජකාරී කරනවා. ඒ වගේම අපි විශාල පරාසයක අපිට රාජකාරී අපිට පැරලා තියෙනවා. ඒ වගේම සුභාසන මම කියන්න කැමති දැන් මේ ඔස්සේ අපිට විශේෂයෙන් මේ අනපනත් අනෙකුත් අපි විශාල පාර්ශවකරුවන් සමග පිරිසක් සමග අපි රාජකාරී කරනවා. මේ අනපනත් අපි හරහා ක්‍රියාත්මක කිරීම තුළින් මම හිතන්නේ ඒ අනපනත් වලට තවත් ශක්තිමත් වෙනවා. ඒ වගේම මේ ශක්තිමත් වීම හරහා සිදුවීමට හැකි අක්‍රමිකතා දූෂණ අවම වීමකුත් අපි දක්නට ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි ක්‍රියාත්මක වෙනවා. මම ඔබතුමා සඳහන් කරා විශේෂයෙන්ම මේ කාර්යභාරයන් අතරතුරදී මේ සමුද්‍ර ආරක්ෂණය, ඒ වගේම සමුද්‍ර දූෂණය වැළැක්වීම, ඒ වගේම ජීවිත ආරක්ෂා කිරීම, ඒ වගේම ජීවිත ආරක්ෂාකාර රාජකාරී, ඒ වගේම මේ සෙවීම් හමුදවා ගැනීම වගේ කාර්යභාරයන්ොත් සිදු වෙනවා කියලා. අපි මේ කාර්යභාරයන් පිළිබඳවත් විස්තරාත්මකව කතා බහ කරමු. ඔව් සුභාසන මේ දැන් අපි දකින දෙයක් තමයි අපිට මේ තෙල් විසිරීම සහ තෙල් කාන්දු වීම. මේක විශේෂයෙන්ම සිදුවෙන්න පුළුවන් ප්‍රධානතම ආකාරය තමයි මේ නෞකා වලින් සිදුවන තෙල් විසිරීම. ඉතින් අපි හොඳටම දන්නවා මේ බටහිර සහ දකුණු මුහුදට වෙරළ තීරයට ඉතා සමීපව විශාල නෞකා ප්‍රමාණයක් දෛනිකව ගමන් කරනවා. ඉතින් මේ අනතුරක් සිදුවෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් විශාලයි. ඒ වගේම තමයි අපිට ඉන්ධන එමත් නැත්නම් තෙල් විශාල වශයෙන් අපිට ලැබෙන්නේ කොළඹ වරායට, ඒ වගේම හම්බන්තොට සහ ත්‍රිකුණාමල වරායන් හරහා. ඉතින් අපි අත්දැකීමකුත් දුටුවා දැන් මාස කිහිපයකට පෙර කොළඹ වරායේ මේ බෝයාවක් ආසන්නයේ නලයක් පිපිරී යාම සඳහා සිදු විශාල ඉන්ධන තෙල් කාන්දු වීමක් නිසා වෙන්න ගිය විශාල විනාශයක් අපි විශේෂයෙන්ම පරිසර ආරක්ෂණ අධිකාරිය සමග එකතු වෙලා අපි මේ වෙන්න ගිය පරිසර විනාශය අපි මැඩ පැවැත්වීමට අපිට කටයුතු කිරීමට අපිට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි දැන් මේ සම්බන්ධයෙන් අපිට විශේෂයෙන්ම අපිට නෞකා යාත්‍රා අපිට විශාල සංඛ්‍යාවක් අපි සතුව තියෙනවා. මම කියන්න කැමතියි අපිට විශේෂයෙන්ම මේ සඳහා නිෂ්පාදිත මේ තෙල් විසිරුම් කළමනාකරණය සඳහාම නිෂ්පාදිත නෞකා දෙකක් අපි සතුව තියෙනවා. සමුද්‍ර ආරක්ෂා සහ සමාරක්ෂා කියන නෞකාවන් දෙක. මේ නෞකාවන් දෙකම ජපාන් රජය මගින් අපිට පරිත්‍යාග ලෙස ලැබිච්ච දේවල්. ඉතින් මේ නෞකා දෙකම සතු වෙනවා උපාංග මේවට යන්ත්‍රෝපකරණ සහිතව තමයි මේක තියෙන්නේ. ඒ වගේම අපි මේ යාත්‍රා දෙකට මේ නෞකා දෙකට අපි අනුයුක්ත කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් විශේෂිත වූ පුහුණුවලත් නිලධාරීන් සහ පුද්ගලයන්. ඉතින් ඒ ඔස්සේ අපි මම හිතන්නේ සමුද්‍ර පරිසර අධිකාරියට තමයි රාජ්‍ය අධිකාරී බලය තියෙන්නේ. නමුත් අපි තමයි මේකේ පළමු ප්‍රතිචාරකයා වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ අවස්ථාවකදී අපි විශේෂයෙන් මේ යාත්‍රා අපි යොදවනවා. මේ අවස්ථාවලට ඒ වගේම තමයි අපිට තවත් නෞකා දෙකක් තියෙනවා. විශේෂයෙන්ම ගැඹුරු මුහුදේ ආවේක්ෂණ රාජකාරී කිරීමට හැකියාව තියෙන. ඒ වගේම වෙරළාරස්සක වෙරළ ආසන්නේ වෙරළබද යාත්‍රා අපි විශාල සංඛ්‍යාවක් අපි තියෙනවා. මේ යාත්‍රාවලුත් මේ වගේ ව්‍යසනයන් වලදී අපි යොදවනවා.
ඒ වගේම සුභාසන මම කියන්න කැමති මේ වෙරළ ආසන්නයේ සිදුවන තෙල් විසිරීමක් සිදු වූ අවස්ථාවක මේක ඉතාමත් කාලයක් සහ ශ්‍රමයක් වැය වෙන සියුම් කටයුත්තක්. ඉතින් මේක අපිට තනිව කළ නොහැකි කාර්යයක්. විශේෂයෙන්ම අපිට නාවික හමුදාව, පරිසර ආරක්ෂණ අධිකාරියේ තාක්ෂණික සහාය, ඒ වගේම අනිකුත් විශාල අපිට සහයෝගයක් ලැබෙනවා නගර සභා සහ ප්‍රාදේශීය සභාවල උන්ගේ සම්පත්. ඒ වගේ දේවල් ගොඩාක් අපේ එකතු මුතුව තමයි අපි මේ වගේ දෙයක් පාලනය කරන්නේ. එහෙමත් නැත්නම් පිරිසුදු කිරීම කාර්ය සිදු කිරීම කරන්නේ. ඒ වගේම කොමඩෝර්තුමනි ඒ වගේම ඔබතුමා සඳහන් කළා මේ වගේ මේ ආරක්ෂාව තහවුරු කිරීමේදී මෙතනදී මේ නීති විරෝධී කටයුතු පිළිබඳව ඒවා මැඩ පැවැත්වීමට කටයුතු කරනවා කියලා. ඉතින් අපි දැනගන්න කැමති විශේෂයෙන්ම මේ අපිට සමාජයට වාර්තා වෙන මේ නීති විරෝධී දීවර කටයුතු සම්බන්ධයෙන් මේවා මැඩ පැවැත්වීමටත් ඒ වගේම නීත්‍යානුකූල දීවර කටයුතු ප්‍රචලිත කිරීමටත් මොන වගේ කාර්යභාරයක්ද දායකත්වයක්ද දෙපාර්තමේන්තුව ලබා දෙන්නේ? ඔව් සුභාසන මේ අපි මම කිව්වා වගේ අපිට පැවරලා තියෙන තවත් සුවිශේෂී කාර්යයක් තමයි මේ අපි කියන IUU පිසින් එහෙමත් නැත්නම් නීති විරෝධී නියාමනයක් නොවු වාර්තා නොවු මසුම් මැරීම. ඉතින් මේක අපි විශේෂයෙන්ම දකිනවා මේ දේශ ජාතිකයන් උතුරු ප්‍රදේශයේ විශේෂයෙන්ම මේ අපේ දේශ සීමා උල්ලංඝනය කරමින් ඇවිල්ලා මසුම් මැරීම් කටයුතු වල නිරත වෙනවා. ඉතින් මේවා අපි විශේෂයෙන් මේවා අත්අඩංගුවට ගැනීමටත් නීති හමුවනට පමුණීමටත් අපි කටයුතු කරගෙන යනවා. ඒ වගේම තමයි අපිට විශාල අන්‍ය ආර්ථික කලාපයක් මුහුදු කලාපයක් අපි සතුව වෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි මේ කලාප සමුද්‍රීය කලාප නිරන්තරයෙන්ම ආවේක්ෂණ කටයුතු සිදු කරනවා. විශේෂයෙන්ම අපේ දීවර ජනතාවගේ ජීවනෝපාය ඒක රැක දෙන්නත් ඔවුන්ගේ ආරක්ෂාව සැපයීමටත් අපි විශේෂයෙන්ම අපේ ක්‍රියාමාර්ග මේ මුහුදු තීරයන් වල විශේෂයෙන් අපි අරගන්නවා. ඒ වගේම ඔබතුමා තවත් සඳහන් කළ කාරණයක් තමයි විශේෂයෙන් මේ තවත් නීති විරෝධී කටයුතු වශයෙන් මේ මත්ද්‍රව්‍ය රටතුළට පැමිණීම එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය රටතුළින් පිටත් වීම මේ වගේ දේවල් වලින් වැළැක්වීම මැඩ පැවැත්වීමට මතින් තොර රටක් නිර්මාණය කිරීම සඳහා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව මොන වගේ දායකත්වයක්ද ලබා දෙන්නේ? ඔව් දැන් අපි හැමෝම දන්නවා අපේ මේ ජාතික මෙහෙවරක් ක්‍රියාත්මක වෙනවා රටම එකට කියන මේ තේමාව යටතේ. ඉතින් ඒකේ මතින් තොර රටක් නිරෝගී දිවි පැවැත්මක් කියන තේමාව යටතේ මේක විශේෂයෙන්ම පොලිස්පතිතුමාගේ මූලිකත්වයෙන් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මේ කමිටුවේ මම හිතන්නේ විරලාස් දෙපාර්තමේන්තයේ අධ්‍යක්ෂක ජනරාල්වරයාතුමත් නියමුවරයෙක් විදිහට මේකේ කටයුතු කරනවා. ඉතින් අපි විශේෂයෙන්ම නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්ය අංශය ඒ වගේම තව නීති ක්‍රියාත්මක කරන අනිකුත් ආයතන සමග එකතු වෙලා අපි මේ මුළු වෙරළ තීරයේම සහ අපිට අයත් සමුද්‍ර කලාපයන් තුල මේ මත්ද්‍රව්‍ය වැටලීම් මුළු දිවයින ආවරණය පරිදි අපි සිදු කරනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට සුභාසන මම හිතන්නේ 2025 වර්ෂය තුල පමණක් අපිට හැකියාව ලැබුණා රුපියල් මිලියන 370කට ආසන්න වටිනාකමෙන් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට. ඒ වගේම එහා සම්බන්ධ වුණු සැකකටයුතු පුද්ගලයන් 71 දෙනෙකුත් තවත් මේ සම්බන්ධයෙන් යොදාගත්තු යාත්‍රා 19කුත් අපි අත්අඩංගුවට අරගෙන දැනට නීතිමය ක්‍රියාමාර්ග සඳහා යොමු කරලා තියෙනවා. විශේෂයෙන් මම කියන්න ඕනේ මේ වසරේ 2026 ජනවාරි ඉඳලා මේ මාර්තු මාසය වෙනකන් අපි රුපියල් මිලියන 46කට ආසන්න මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම කොමඩෝර්තුමා ඔබතුමා සඳහන් කළා මේ ජාතික ආරක්ෂාවගේ ප්‍රමුඛ රාජකාරියක් කරන අතරතුර සමුද්‍ර ආරක්ෂණය, වෙරළ ආරක්ෂණය වගේ පරිසර සංරක්ෂණය පිළිබඳ කටයුතුත් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් සිදු වෙනවා කියලා අපි මේ පිළිබඳව දැනගන්න කැමතියි. ඔව් අපි තවත් මේ කාර්යයක් තමයි අපි යොමු වෙලා තියෙන්නේ මේ පිරිසුදු වෙරළ තීරයක් අපි ආකර්ෂණීය ගමනාන්තයක් කියන මේ තේමාව යටතේ අපි ක්‍රියාත්මක වෙන නීලහරිත වෙරළ තීර මේ සම්බන්ධයෙන් අපි විශේෂයෙන්ම අපි කැපවීමෙන් අපි කටයුතු කරන විශේෂයෙන්ම මේ වෙරළ ආකර්ෂණීය වෙරළ තීරයක් අපි පවත්වාගෙන යන්න මේ දිවයින පුරාම මේක පිරිසුදු කිරීමේ කාර්යයන් ඒ වගේම මේ කඩොලාන සහ යාසිත පරිසර පද්ධතීන් වල තිරසාර පැවැත්ම වෙනුවෙනුත් මේවා නැවත වගා කිරීම ඒ වගේම මුදිල්ලාසාක මේ මුදු කාදනය වන ස්ථානවල නැවත රෝපණය කිරීමත් ඒවා සංරක්ෂණය කරලා ඒවා පවත්වාගෙන යාමටත් අපි විශේෂයෙන්ම කටයුතු යොදලා තියෙන මුළු දිවයිනම ආවරණය වන පරිදි.
ඒ වගේම කොමසාරිතුමා මේ වගේ මුහුදු වෙරළ තීරයන්හිදී මුහුදු දේශ සීමාවන් මුහුදු සීමාවන් අතර කටයුතු කරනකොට කලාපීය හා දේශීය සම්බන්ධතාවයන්ත් ඉතාම වැදගත් වෙනවා. මේ කලාපීය හා දේශීය විදේශීය වෙරළ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් කොහොමද සහයෝගීතාවය ක්‍රියාත්මක වෙන්නේ? ඔව් සුභාසන, අපි විශේෂයෙන් මේ කලාපීය රටවල් අපි නම් කළොත් ඉන්දියාව, බංග්ලාදේශය, මාලදීවයින සහ ඉන්දුනීසියාව, ඒ වගේම තමයි පිලිපීනය සහ කලාපයෙන් පිටත තියෙන රටවල් ජපානය, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියා, මේ වගේ රටවල් වල තියෙන මේ වෙරළ ආරක්ෂක බලකායන් සමග අපි තාම සමීපව අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ පුහුණුවීම් කටයුතු සඳහා අපේ වෙරළ ආරක්ෂක පුද්ගලයන් නිරන්තරයෙන් මේ හා සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම උන්ට පුහුණුව ලබලා දෙනවා මේ තෙල් විසුරුම් කළමනාකරණය පාලනය සම්බන්ධව, ඒ වගේම සෙවීම් සහ මුදවා ගැනීම සම්බන්ධව, ඒ වගේම සමුද්‍ර නීතින් සම්බන්ධයෙන් පවත්වන වැඩමුළු, ඒ සම්බන්ධයෙන් අපි විශේෂයෙන් මේ සමීපව මේගොල්ලොත් එක්ක අපේ රාජකාරිය එහෙමත් නැත්නම් මේ පුහුණුවීම් කටයුතු කරගෙන යනවා. ඒ වගේම තමයි මම කියන්න ඕනේ සුභාසන, අපිට විශාල වශයෙන් අපිට පරිත්‍යාග ලෙස ලැබෙනවා ජපාන් රජය, ඒ වගේම ඕස්ට්‍රේලියානු දේශීය බලකාය, ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ වෙතින් අපිට විශාල වශයෙන් මේ තෙල් විසුරුම් කළමනාකරණය පාලනය සඳහා අවශ්‍ය නෞකා යාත්‍රා, ස්ටැබී ක්‍රාෆ්ට් අපි කියනවා. එහෙම නැත්නම් මේ ATV භෞමික භූමි වාහන මේවා අපි හඳුන්වනවා. ඒ වගේම ඩ්‍රෝන යාත්‍රා ආවේක්ෂණ කටයුතු සඳහා සහ විශාල උපකරණ ප්‍රමාණයක් අපිට මේ වාර්ෂික අපිට මේ රාජ්‍යයන් වෙතින් ලැබෙනවා. අපි හිතන්නේ නුදුරු අනාගතයේත් අපිට විශාල යාත්‍රා ප්‍රමාණයක් සහ මේ උපකරණ අපිට ලැබීමට නියමිතයි. ඉතින් මේ ඔස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේ කලාපීය සමුද්‍රීය සුරක්ෂිතතාවය තහවුරු කරන්න වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව හරහා. ඒ වගේම වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් සිදුවන කාර්යභාරයක් වෙනවා ජීවිත ආරක්ෂක රාජකාරී කටයුතු, ඒ වගේම සෙවීමේ හා මුදවා ගැනීම මේ පිළිබඳවත්, ඒ වගේම මේ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හා නාවිකයන්ට ලබා දෙන පුහුණුව පිළිබඳවත් අපි කතා බහ කරමු. කොහොමද අර්ථවන්නේ? ඔව්, මම සුභාසන ඉස්සෙල්ලාම මේ ජීවිත ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඔබට පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් මේ අපේ දිවයින වටා මේ වෙරළ තීරයේ අපේ විදේශ සහ දේශ විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණය ලත් විශේෂයෙන් අපි හඳුනාගත් අනතුරුදායකයි කියලා හඳුනාගත්තු වෙරළ තීර 17ක් ජීවිතාර්ථ මුරුකුටි 17ක් අපි දැනට පවත්වාගෙන යනවා. විශේෂයෙන් මේ ජීවිතාර්ථ මුරුකුටි වලට අපි මේ සම්බන්ධයෙන් විශේෂිත වූ පුහුණුවක් ලැබපු වෙරළ ආරක්ෂක පුද්ගලයන් අපි අනියුක්ත කරලා තියෙනවා. ඒ වගේම මේ හරහා අපිට හැකියාව ලැබුණා විශාල ජීවිත ප්‍රමාණයක් මේ දියගිලින් අනතුරු වලින් අපිට මුදවා ගැනීමට. මම හිතන්නේ 2010 වර්ෂයේ සිට අද දක්වා අපිට හැකියාව ලැබිලා තියෙනවා පුද්ගලයන් 2592ක ජීවිත අනතුරු වලින් බේරා ගැනීමට. ඒ අතුරුන සුභාසන මේ සුවිශේෂී කාරණේ වෙන්නේ පුද්ගලයන් 1188ක්ම විදේශ ජාතිකයන්. ඉතින් මේකෙන් අපි ලොකු මේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ඒ තිරසාර පැවැත්වෙන්න අපි ඉතාමත් නිහඬ ආයකරීමකින් තොරව අපි දායකත්වයක් අපි ලබා දෙනවා. ඒ වගේම තමයි අපේ මේ ජල ක්‍රීඩා එහෙමත් නැත්නම් උත්සව අවස්ථාවන් වලදීත් අපි මේ ජීවිත ආරක්ෂක කණ්ඩායම් වල සහාය අපි හැම විටම අපි ලබා දෙනවා. ඒ වගේම මම කියන්න කැමතියි සුභාසන මේ පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ අපි මේ පිරිමින්ට පමණක් විවෘත වෙලා තිබ්බ මේ ජීවිත ආරක්ෂක මේ පුහුණුවීම් අපි විවෘත කළා කාන්තාවන්. ඉතින් ත්‍රිවිධ හමුදාවට අයත් කාන්තාවන් කණ්ඩායමක් සාර්ථක ලෙස මේ පුහුණුව හදාarලා දැනට උන් ජීවිත ආරක්ෂක කටයුතු වල නියැලෙමින් සිටිනවා. ඉතින් මම මේ ලොකු ප්‍රවණතාවයක් අපි දකිනවා මේ කාන්තාවන් අතරිනුත් මේ සම්බන්ධයෙන් මේ ලොකු ප්‍රවණතාවක් මේ සම්බන්ධ එන්න ඉදිරියට පැමිණීමට. ඒ වගේම තමයි අපි දකිනවා සුභාසන මේ අපේ දිවයිනේ විශාල වශයෙන් මරණ සංඛ්‍යාව සිදු වෙනවා මේ දියගිලීම් නිසා. ඉතින් මේ සම්බන්ධ අපි අවධානය යොමු කරලා අපි දැනට විශාල වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරන විශේෂයෙන්ම පාසල් සිසු දැරියන්, විශ්වවිද්‍යාල සිසුන් සහ දීවර ප්‍රජාව අරමුණු කොටගෙන ඔවුන් මේ සම්බන්ධව දැනුවත් කරන්න විශේෂයෙන් මේ ජීවිතාරක්ෂක උපකරණ පැළඳීම, දියගැලෙන අවස්ථාවක පුද්ගලයෙක් බේරා ගැනීමට ඇති හැකියාව, ඒ වගේම මෙවැනි අවස්ථාවන් වලදී කොහොමද කටයුතු කර යුතු ආකාරයේ ප්‍රථම ආධාර සම්බන්ධයෙන් අපි
විශේෂ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරලා දැනට පවත්වාගෙන යනවා මුළු රට පුරාම. ඒ වගේ මේ නිලධාරීන්ට නාවිකයන්ට ලබා දෙන විශේෂ පුහුණුව පිළිබඳව අපි කතා බහ කරමු. මම සුභාසනර කලින් කිව්ව පරිදි ඉතින් අපිට විශේෂිත වූ පුහුණුව අපේ පුද්ගලයන්ට වෙරළා සපුදේ නිලධාරීන්ට ලබා දෙන විශේෂයෙන්ම මේ සෙවීම් සහ මුදවා ගැනීම සම්බන්ධයෙන් ඒ වගේම තෙල් විසුරුම් අවස්ථාවක ඒ කළමනාකරණය ඒක කොහොමද පාලනය කළ යුත්තේ ආකාරය ඒ උපකරණ කොහොමද භාවිතා කරන්න පිළිබඳ. ඉතින් මේ සම්බන්ධයෙන් අර මම කලින් කිව්වා වගේ අපිට විශාල විශේෂයෙන් මම සඳහන් කරන්න ඕනේ මේ රාජ්‍ය නොවන ආයතන UNODC සහ JICA මේ ආයතන දෙක හරහා අපිට විශාල පුහුණු වීම ප්‍රමාණයක් අපිට වාර්ෂිකව අපිට ලබා දෙනවා. ඒට අමතරව අනිකුත් වෙරළාරස්සක දෙපාර්තමේන්තු කලාපීය තියෙන වෙරළාරස්සක බලකායම් මෙතින් අපිට මේ පුහුණු වීම කටයුතු වලට විශාල ආධාරයක් ලබා දෙනවා. ඒ වගේම කොමදාරතුමනි මේ වසර 16ක සංවත්සරයේ සමරන අවස්ථාවේදී අපි දැනගන්න කැමති ඔබතුමාට ජනතාවට මහජනතාවට ලබා දිය හැකි අවසන් පරිවිඩය කොයි වගේද කියලා. මම කලින් කිව්වාගේ සුභාසන අපි අර බහුවිධ කාර්ය සේවාවක් අපි මේ කටයුතු කරන්නේ. ඉතින් මේක අපි විශේෂයෙන්ම අපි මේ දීවර ප්‍රජාවත් එක්ක අපි විශේෂයෙන් සමීපව කටයුතු කරනවා. අර මම කලින් කිව්වා වගේ මේ මත්ද්‍රව්‍ය ජාවාරමට ඉතාම සුළු දීවර පිරිසක් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපිට විශාල සහයෝගයක් මේ දීවර ප්‍රජාව ඔබතුමාට කෙටි බාධා කිරීමක් අපි වෙලාව බලාගෙන නැවත එකතු වෙමු වැඩසටහනට. ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. ඔබ නැවතත් අලුත් දිනක් වැඩසටහන සමගින් කොමදාරතුමනි ඔබට අවස්ථාව. මම කිව්වා වගේ සුභාසන දැන් අර අපේ කිව්වේ දීවර ප්‍රජාව තාම සුළු පිරිසක් තමයි මේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට අනිකුත් නීති විරෝධී කටයුතු වලට සහභාගී වෙලා ඉන්නේ. ඉතින් අපිට විශාල සහයෝගයක් ලැබෙනවා මේ දීවර ප්‍රජාව වෙතින්. ඉතින් ඒ වගේම තමයි අපි විශේෂ හදිසි දුරකථන ඇමතුම් අංකයකුත් හඳුන්වලා දීලා තියෙනවා 106 කියන මේ දුරකථන ඇමතුම් අංකය. මේ ඔස්සේ අපිට විශේෂයෙන්ම මේ දීවර ප්‍රජාවට අපිව සම්බන්ධීකරණය කරගන්න පුළුවන් ඔවුන්ගේ ගැටලු ඒ වගේම තොරතුරු අපිට ඉදිරිපත් කරන්න. ඉතින් ඒක අපි තම සුරක්ෂිතව අපි ක්ෂණිකව අපි ඒවට ප්‍රතිචාර දක්වනවා. ඒ වගේම තමයි ඉතින් මම මේ අවස්ථාවේ මේ අනෙකුත් අපේ සියලුම පාර්ශවකරුවන් මම කිව්වා වගේ කලින් අපි සියලුම පාර්ශවකරුවන් සමග එකතු වෙලා තමයි අපිට මේ පැවරලා තියෙන මේ රාජකාරීන් කාර්යයන් ඉටු කරන්නේ. ඉතින් ඔවුන්ගෙන් ලැබෙන විශාල සහයෝගයක් අපිට ලැබෙනවා මේ රාජකාරීන් ඉටු කිරීමට. ඉතින් අපි අද දවසේ කතා බහ කරේ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ 16 වෙනි සංවත්සරයට සමගාමීව ඔවුන්ගේ කාර්යභාරය ඔවුන් ප්‍රමුඛ කාර්යභාරය විදිහට ජාතික ආරක්ෂාවට අමතරව මොන කාර්යභාරයන්ද ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් කොහොමද මුහුදු සීමාවන් තුළ සිදුවන කාර්යභාරය පිළිබඳව ඉතින් අපි සමග සාකච්ඡාවට සම්බන්ධ වුණේ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක කොමඩෝරු ප්‍රසාද් ජයසිංහ මහතා ඔබතුමාට ගෞරවයෙන් සමුදිනවා. බොහොම ස්තුතියි අපිට මේ දැනුම බෙදා දුන්නට. බොහොම ස්තුතියි සුභාසන. අලුත් දිනක් වැඩසටහනෙන් අපි මේ වගේ තවත් සාකච්ඡාවක් ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී ඉන්න අලුත් දිනක් සමගින්ම.